කියන්නකෝ. කලකදී ඉඳන් හැදකාරයි මගේ කෙල්ල. මේ මමද? ඔය ඉතින් ඉතින් අපන්නට හිතයි දිලිසෙන ඔය තුල්ල. අසනයි. ලස්සනේ කපලා දුවට ගන්නේ මීසන් හින්ද. අනේ sorry උඹ මේසන් නන්ද මං තම්පොල්ල. අනේ හරිම ලස්සනයි. මේ ඔයා කියන්නකෝ අපි දෙන්න ගැන ලස්සන එකක් අනේ. අපේ අම්මා කියනවා මගේ කටහඬ කෝලෙක්ගේ වගේ කියලා. කෝලෙක්ගේ? ඔව්. අපේ අම්මා කියනවා කෝලෙක්ගේ වගේ කියලා මගේ කටහඬ. අනේ එහෙනම් කියන්නකෝ එක. හැබැයි මම උඩකට නගින්න ඕනේ. මම කියන්නේ උච්ච ස්වරවලින් නේ. එහෙනම් නැගපන් කරට. කරට නෙවෙයි යන්නේ. මොකක් හරි උඩකට මේකට ඔයා හයියෙන් අල්ල ගන්නකො මම උඩට නගිනකම්. සමිතිය පුතු බං කැඩේ නෑ මං එන්ජර් බර නෑ. මගේ අත් දෙකම අල්ලක දීටකෝ. ඔන්න හදන්නකෝ. පරම රමණී අපේ ලස්සනයිද? ඔය කොහෙද? ලස්සනයිද? අපේ අම්මා කියලා තියෙන කෝලෙක්ගේ වගේ කියලානේ. කිසුදා මාගේ රං කෙලියා ගෙනියන්නම් ඔයා මං ලෝකෙවටේ. චුප් බඳ කරලා ගහපන්. නියමයි. හදනවා අතන කඩේ. චුප් අරගෙන ආවොත් ඔබනම මං දුකේ මගේ පුතේ ඔබනම දුකේ කඩේ. අත්තනයි ඉතින්. ඕම හරි කියනද බං උත්තර උච්චතරයිනේ මම තමයි කියන්නේ. තව එකක් කියන්න. හරි ලස්සනයි කඩන්නේ. ඒකනේ අපේ අම්මා මුසාබස් කියන්නේ නේ. මේ ඒක නෙමෙයි. මට ආරංචියක් ආවා. ඔයාගේ නාමය වෙනස් කරා කියලා. රජවාසිය. ඒ මොකද? වසගමත් එක්ක වෙනස් කරා කියන්නේ? මේ ගමේ හැමෝම කියනවනේ. කියනවා ඇයි වෙනස් කරේ? තනතුරත් එක්ක වෙනස් කරලා තියෙනවා. එහෙමද? උසස් සීමාවක් හම්බුණාද? මේ ඔයාගේ නම නම් ඉතින් ඒක හරිම කැතයි. ඇයි ඉතින් ඔයාලට මල්ලප්පු කියලා කියන්නේ? ඒකේ තේරුම මොකද්ද? ඉතින් කියන්නකෝ. ඉතින් තේරුම මොකද්ද මනසයෝ? නම මල්ලප්පු. අනේ මට දැන් තේරුනේ ඔයාගේ නම මල්ලප්පු. එතකොට නම මල්ලප්පු වාසගම කෙල්ලේ. ඒ කියන්නේ මල්ලප්පු කෙල්ලේ. ඔයා දන්නවද අපේ වාසගම මොකද්ද කියලා? අක්කර වික්කර වීර සමුද්‍ර දිනාගා
මල්ල පුතේ. ඒක නම් ඔයාට ගැළපෙනවා. මේ ඔයා කියන්නකෝ අනේ අපි දෙන්නගේ ආදරේ ගැන ලස්සන කවියක්. ආදරය ගැන කියන්න නෙමෙයි. ඉතින් කාල වෙලාවක් චනමන්නේ ඔයාට රාජ මන්දිරයට ළඟා වෙන්නත් ඕනනේ. ඉඩ කලාන්ට වතුර යට කලාන්ට වතුර අරවන්න වෙනවා. ඒකනේ රාජකාරි බහුලයි. කියන්නේ හෙල්ලෙන්න බෑ. එහෙනම් අද දෙන්නම එකක් කියමුද? අපි දෙන්නම හ්ම්. 1 2 3 කියලා තුනෙන් අල්ල පටන් ගමු. හා මම එකයි කියනවා. නෑ ඔයා එකයි කියන්න. ඔයා මම දෙකයි කියන්නම්. ආයි මම 3යි කියනවා. එතකොට 3යි කියලා ඔයා කියන්න. එතකොට ඔයාද තුනෙන් අල්ලන්නේ 1 2 3යි කියලා. ඔයානේ අනේ. මං කියනවා ඔයා කියන හරි හරි මං හිතනවා. නැත්තම් මං 1 2 3යි කියලා මං කියන්න ඔයා කියන්නකෝ. හරි හරි හරි. ඔන්න හා 1යි 2යි 2යි 3යි 4යි 5යි. එහෙම නෙවෙයි අනේ. 3 විතරයි. 3 විතරද අල්ලන්නේ? හ්ම්. අන්ගේ 10ටම අල්ලනවා කියලා හරි. ඔන්න 1යි 2යි 3යි. වසන්ති මල් පිපුණා සුහදේ හිත බැඳුනා මයි. උපමගේ පින් මදිරාරන් කුසලානේ එනුකෙන් කුමරි මගේ මේ රජදානේ වසන්ති මල් පිපුණා